හොරු මුලක් ගෙයක් කඩලා හොරු 500ක් රාත්‍රියේ යන ගමන් පාන්දර ජාමේ ගොඩ වුණා 2ට 3ට අම්බලමට පොදක් වැටෙන්න ඇති. ඊට පස්සේ මුල්ලක ඉන්න මිනිහ ගුලි වෙලා ගැහුවා පයින් එකක්. නැගිට පියතෝ. කවුද? තෝ කවුද කියාපිය කිව්වා. ඊට පස්සේ කෝ අනේ මාව මරන්න නම් එපා. රස්සාවක් හොයාගෙන යන ගමන් ඕන රස්සාවක් හොයාගෙන යන්නේ මම. තොට හොරකම් කරන්න පුළුවන්ද? ඕන එකක් කිව්වා. එහෙනම් යම අපිත් එක්ක කියලා පහුවදා හොරු මුල්ලට කැලේ ඇතුළට ගෙන්නන්න ගියා. දැන් හොරකම් කරනවා. අවුරුදු ගාණක් හොරකම් කරලා රජ්ජුරුවන්ට අහු වුණා හොරු 500ම. අහු වුණාට පස්සේ රජ්ජුරුව හොරු ටික ඔක්කොම බැඳ එක දන් වලින් පොලිමට තියාගෙන ඉන්නවා. රජ්ජුරුව කිව්වා තොපෙම් එකෙක් ඉදිරිපත් වෙනියව බෙලි කපන්න මොන්ගේ ඒකා ඉතුරු කරනවා. ඔක්කොම බිම්බලා ගත්තා. තවත් එකෙක්ගේ බෙල්ල කපන්න ඉදිරිපත් වෙන්නේ නැහැ ජීවිත හේතුවෙන්. මිත්‍ර ධර්මය. හොරු තමයි ඇතුලේ ගුණයක් තියෙනවා. මිත්‍රයත් ධර්මයක් තියෙනවා. අරක අතීසුවනේ මං කරන්නම් කියලා. මිත්‍රද්‍රෝහි. මිත්‍රද්‍රෝහි. ඊට පස්සේ රජුරෝ එයාගේ ඉන දන් වලින් ගැලෙව්වා. කඩුව දුන්නා. 500කම බෙලි ගහගෙන ගියානේ මේක. ඒ වාගේ පව් කරපු කෙනෙක් මෙතන නැහැ. රජුරෝ කිව්වා මේක හොඳයි අලුගෝසු තනතුරට. අලුගෝසු තනතුරට ගත්තා. දැන් අවුරුදු ගාණක් බෙලි කපනවා. ඊට පස්සේ දැන් වයසයි. රාජ ධර්මයක් තියෙනවා. බෙල්ල කපන එකාගේ උනත් එකපාරින් කපන්න ඕන. දෙතුන් පාර කඩුව ගහන්න බෑ. මේකා දැන් වයසට ගිහිල්ලා දෙපාරක් කඩුව ගහනවා. රජුරු කොඹ ඵලයන් ගෙදරට දැන්. ඔන්න තනතුරෙන් පහ වුණා. බෙල් අලුගෝසුවෙක් තනතුරෙන් අයින් කරපු ගමන් ෂොක් වුණා. මගේ තනතුර මට නැති වුණා කියලා. ඊට පස්සේ බලන්නේ එක්කෝ ඊළඟට ඒ තනතුරට ආපු එකාට කොහොමද කෙනීරිකමක් කරන්නේ? එහෙම නැත්නම් ආයෙ කොහොමද ඔතෙන්ද රින්ගන්නේ? මේ අලුගෝසාවටත් ওই ලෙඩේ හැදුනා. ඊට පස්සේ කල්පනා කර ඉඳලා හොඳ මන්තරකාරයෙක් හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා මන්තරයක් ඉගෙන ගත්තා. ඒ මන්තරේ ජප කළා සිද්ධි වුණාට පස්සේ මතුරලා මෙහෙම පිම්බ ගමන් මිනිස්සයා මැරෙනවා. ආය කඩු උස්සන්න ඕනේ මේ වයසක මිනිස්සයා මේ මන්තරේ සිද්ධි කරගත්තා. රජුරවන්ට ගිහිල්ලා කිව්වා මට දැන් කඩුව ඕනේ මට ආපහු අර තනතුර ඕන. එක මන්තරේ මිනිස්සෙක් මරනවා කිව්වා. රජුරව හා කිව්වා. ඔය විදිහට අවුරුදු 5ක් මන්තර බලෙන් මිනිස්සු මැරුවා. මෙහෙම දැන් එනවනේ දංගෙඩියට බෙල්ල තියෙනවා. බෙල්ල තියපු ගමන් අර වයසක මිනිස්සයා S2 පියාගෙන ඉඳලා පිඹිනවා බෙල්ලට. පිම්බ ගමන් එහෙම මැරිලා වැටෙනවා. අවුරුදු 5ට එක්කෙනෙක් බේරිලා නැහැ. ඊට පස්සේ දැන් මේ මිනිස්සයාට දැන් ඇවිද ගන්නත් බෑ. ඔන්න ලෙඩ ඇඳට වැටුණා. ඇඳේ දෙපැත්තෙන් ගින්දර මතුවෙනවා. කෑ ගහනවා. ඊට පස්සේ ගිනි ජාලා දෙපැත්තෙන් මතුවෙද්දී කෑ ගහනවා. ඔය